ගොඩක් ඈත කාලෙක ලස්සන ගමක හිටියා පුංචි කෙල්ලෙක්. එයාගේ නම තමයි සිතාරා. සිතාරා හරිම හොඳ කෙල්ලෙක්. එයා හැම වෙලාවෙම අනිත් අයට උදව් කරන්න කැමති. එයාගේ හිතේ තිබුණේ පුංචි හරි ලොකු හරි හැමෝටම ආදරය කරන හිතක්. එයා පාඩම් කර ඉන්නකොට එයාට ඇහුණා පුංචි සතේක කෑගහන සද්දයක්. සිතාරා ඉක්මනට දුවගෙන ගියා සද්දය ආපු දිහාවට. බානකොට දැක්කා පුංචි පැටව් කුරුල්ලෙක් ගහකින් බිමට වැටිලා ඉන්නවා. පැටව් කුරුල්ලාට පියාඹන්නත් බැහැ. එයා හරිම දුකෙන් හිටියේ. සිතාරාට දුවගෙන බුල කුරුල්ල ගැන පරිස්සමින් එක්කු කුරුල්ලව අතට ගත්තා. බය වෙන්න එපා පුංචි කුරුල්ලෝ, සිතාරා කිව්වා. එයා ගෙදර ගිහින් පුංචි කූඩුවක් හදලා කුරුල්ලව ඒකට දැම්මා. සිතාරා දවසට 2-3 පාරක් කුරුල්ලට කැමය වතුරය දුන්නා. එයා හැමදාම කුරුල්ල එක්ක කතා කළා. ටික දවසක් යනකොට පුංචි කුරුල්ලගේ තටු ලොකු වුණා. එයාට දැන් ටික පියාඹන්න පුළුවන්. එක දවසක් සිතාරා කුරුල්ලව අතට අරන් මිදුලට ගියා. දැන් ඔයාට පියාඹන්න පුළුවන් පුංචි යාළුවා, සිතාරා සතුටින් කිව්වා.